රෑ 12 පහුවෙලා පාළු පාරක තනියම යද්දි ඔයාට කවදාවත් දැනිලා තේනවද කවුරු හරි ඔයා දිහා බලාගෙන ඉන්නව වගේ. හුලං හමන සද්ද අස්සෙන් අමුතු සද්ද ඇහිලා තේනවද? අද මම ඔයාලට කියන්න යන්නේ මගේ යාළුවෙක්ට සිද්ධ වුණු ඇඟ හිරි වැටෙන ඇත්තම අත්දැකීමක්. මේ කතාව අහලා ඉවරුනාම රෑ වෙලා ගෙදරින් එළියට බහින්න කලින් ඔයා දිපාරක් හිතයි. මේ සිද්ධිය උනේ මීට අවුරුදු 2කට විතර කලින්. අපි කතාවේ ප්‍රධාන චරිතයට කසුන් කියලා කියමු. කසුන් වැඩ කළේ ටවුන් එකේ රෙදි කඩේක. එදා පඩි දවස. ඒ නිසා යාළුවොත් එක්ක පොඩි පාටියක් දාලා කසුන් එළියට බහිද්දි රෑ 11යි අමාරත් පහුවෙලා. ගෙදර යන්න තිබුණු අන්තිම බස් එකත් ගිහින් කියලා තමයි කසුන්ට හිතුනේ. පාරේ වාහනයක්වත් පේන්න තිබුණේ නැහැ. ඒත් එකපාරටම වාසනාවට වගේ ඈතින් ලයිට් එලියක් එනව කසුන් දැක්කා. ඒක පරණ මලකඩ කාපු ප්‍රයිවට් බස් එකක්. කසුන් අත දෙල්වා. බස් එක නතර කළා. බස් එකට ගොඩ වුණු ගමන්ම කසුන්ට දැනුනේ පුදුම හීතලක්. ඒක AC එක කිලාපු සීතලක් නෙවෙයි. ඇඟ ඇතුළටම කාවැදෙන මූසල සීතලක්. බස් එක ඇතුළ හරිම අඳුරුයි. හිටියේ සෙනග 6-7 දෙනයි. හැබැයි පුදුමේ කියන්නේ ඒ කවුරුත් කතා කළේ නෑ. හැමෝම හිටියේ හිස් බැල්මෙන් බිම බලාගෙන. කොන්දොස්තර ළඟට ආවා. එයාගේ මූණ තොප්පියකින් වැහිලා තිබුණේ. කසුන් ටිකට් එකට සල්ලි දික් කළාම එයා ගොරෝසු කටහඬකින් මෙච්චරයි කිව්වේ. බහින තැනින් දෙන්න. බස් එක ගියේ කසුන්ට එච්චර හුරු පුරුදු නැති පාරක. පාර දෙපැත්තෙම තිබුණේ යෝධනුග ගස්. මුළු පරිසරයම මීදුමෙන් වැහිලා. එක පාරටම බස් එක ගැස්සිලා නතර වුණා. ඩ්‍රයිවර් සීට් එකෙන් බැහැලා ගියා එන්ජින් එක බලන්න. විනාඩි 10ක් ගියා. විනාඩි 20ක් ගියා. ඩ්‍රයිවර් ආවේ නැහැ. මුළු බස් එකම මීයට පිම්බා වගේ නිහඬයි. කසුන් වටපිට බැලුවා. එයාගේ පපුව හෝස් ගාලා පත්තු වුණා. අර සීට් වල හිටපු මිනිස්සු කවුරුත් දෙම් පේන්න නැහැ. මුළු බස් එකේම කසුන් තනියම. කසුන්ට හොඳටම බය හිතුණා. එයා ගැහි ඉස්සරහට ගෙහින් බැලුවා. දෙයියනේ ඩ්‍රයිවර් කෙනෙක් තේින්නවත් නැහැ. ඒ විතරක් නෙවෙයි. බස් එකේ ඉස්සරහ වීදුරුවේ අඟල් ගාණක් ඝනකමට දූවිලි බැඳිලා. හරියට අවුරුදු ගාණකින් මේක පාර දිව්වේ නෑ වගේ. ඒ වෙලාවෙම කසුන්ගේ කන ළඟින්ම අර ගුරුසු කටහඬ රැහුණා. මල්ලි තාම බැස්සේ නෑ නේද? කසුන් ගැස්සිලා පිටිපස්ස හැරුණා. එතන හිටිය අර කොන්දොස්තර. ඒත් දැන් එයාගේ මූණ පෙනුණා. ඒක මනුස්ස මූණක් නෙවෙයි. වාගෙට කුණු වෙච්ච ලේ ගලන විරූපී මලමිනියක මූණක්. කසුන් කෑ ගහගෙන බස් එකෙන් පැන්නා. එයා ජීවිතේ බේරගන්න ආපහු නොබලා දිව්වා. පාර කෙළවරේ තිබුණු කඩයක් ළඟට ඇවිත් තමයි එයා නතර වුණේ. කසුන් හති දාගෙන වෙච්ච දේ කඩේ මුදලාලිට කිව්වා. මුදලාලි කසුන් දිහා බැලුවේ පුදුමෙන්. එයා මෙහෙම කිව්වා. මල්ලි ඔය කියන පාරේ බස් එකක් යන්නේ නෑ දැන් අවුරුදු 10ක ඉඳන්. එදා ඒ පාරේ ගිය අන්තිම බස් එක ලොකු ප්‍රපාතයකට පෙරලිලා බස් එකේ හිටපු හැමෝම මැරුණා. අදුටක් රෑ 12ට ඒ බස් එක පාරේ යනවා කියලා ගමේ අය කියනවා. හැබැයි පුදුමේ කියන්නේ ඒ බස් එකට නැගපු කෙනෙක් ආය දකින්න ලැබිලා නැහැ. ඔයා තමයි බේරිලා ආපු පළවෙනියා. කසුන් එදා ගැහි ගෙදර ගියා. පහුවදා උදේ එයා ඇඳගෙන හිටපු කමිස සාක්කුවේ අත දාද්දි කොළ කෑල්ලක් අහු වුණා. එළියට අරන් බලද්දි කසුන්ගේ ඇඟම සීතල වෙලා ගියා. ඒක ලේ කැවරෙන පරණ බස් ටිකට් එකක්. ඒකේ දිනේ තිබුණේ මීට හරියටම අවුරුදු 10කට කලින් දවසක්. මේ කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලටත් මේ වගේ අත්දැකීම් තියෙනවද? පහලින් කමෙන්ට් කරන්න. තව මේ වගේ කතා අහන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.